යාළුවනේ ලස්සන කතාවක් අරන් මම ආවා අපේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. පළවෙනි රෝස සුවඳ. අද වෙනදට වඩා කලින් අවදි වුණේ අද අපේ ගෙදරට විශේෂ කෙනෙක් එන හින්දා. හනිකට ඇදෙන් දැහැලා කාමරේ ජනේලේ ඇරියේ උදේහිරු එළිය එක්ක තියෙන ලස්සන පරිසරය විඳින එක මගේ පුරුද්දක් නිසා. අපේ ගෙදර තිබුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ඉපලෝගම කියන සුන්දර ගම්මානයේ. මං මේ ජීවිතේට ගොඩක් ආස කරා. මේ දැනෙන නිදහස නිසාත් අනුරාධපුර පූජා නගරයට ගොඩක් කිට්ටු නිසාත් මේ ගමට ආස වෙන්න ලොකු හේතුවක්. පරිසරයේ කුල පාට කුරුල්ලන්ගේ ශබ්ද දිහාත් බලන් ඉඳලා මං ගියේ අම්මව හොයාගෙන අම්මට නම් අද සෑහෙන්න වැඩ. මට කියන්න බැරි වුණානේ අද අපේ ගෙදරට එන විශේෂ අමුත්තා කවුද කියලා මගේ අක්කගේ වෙන්ද හවියා තමයි අද එන්නේ. එයා එනකොට අපේ ගෙදර ඔක්කොම අයට ගොඩක් සතුටුයි. එයා එන්නේ කොළඹ ඉදන්නේ එනකොට එහෙ තියෙන හැමදේම අපිට අරන් එන්නේ. ඒ හින්දා අලීෂා එයාට අපේ ගෙදර ඔක්කොම ගොඩක් ආදරෙයි. එයත් එයාගේ පවුලේ අයත් අපිට එයාලගෙම අයට වගේ සලකන්නේ. අම්මා මොනාද හදන්නේ කාමරේට එනවා සුවද. එහෙම කියන ගමන් මං අම්මගේ කරේ එල්ලුනේ. අද අප්පච්චි නම් උදෙන්ම ගිහින් වගේ නැත්නම් අම්මා උයනකොට අප්පච්චි කුස්සියේ තමයි ඉන්නේ. ඒ දෙන්න ඉතින් තාම අලුත බැදපු කපල් එක වගේනේ. උදේට කන්න කිරි බතුයි ලුණු මිරිසුයි හැදුවා. සුදු මූණ හොදන් ඇවිත් කාලා මට උයන්න ටිකක් උදව් කරන්න දරුවෝ. අම්මටත් අපි තුන් දෙනාට වඩා ලොකු අලීෂා අයව තමයි. එයත් මගෙම දරුවෙක් තමයි දැන් අද පුතා එක්ක තව යාළුවෝ දෙන්නෙකුත් එනවලු. කවුද දන්නේ නෑ යාළුවෝ දෙන්නා එහෙම හිතන ගමන් අම්මටත් ටිකක් උදව් වෙලා මං ගියේ උදෙන්ම නාගන්න. නාලා ඇවිත් අම්මා හදපු කිරි බතුත් කාලා මං ලෑස්ති වුණේ අපේ ආවිචි අම්මා එක්ක පන්සල් යන්න. අද අපේ අම්මට පන්සලට දාණය දෙන්න තියෙන දවස. අල්මාරිය ඇරලා බැලුවේ මොකක්ද ඇදන් යන්නේ කියලා පන්සල් යන නිසා විලුම ළඟට දිග වැලමිට ළඟට යනකල් බෝරිච්චි කරලා තියෙන ඉන හරියෙන් පොඩ්ඩක් රැලි තියලා මසරාටි රෙද්දෙන් මහපු සුදු ගොවුම ඇදලා බැලුවේ කණ්ණාඩියෙන් පේන මගේ රුව දිහා ඉනෙන් පහලට තියෙන කඩා හැලෙන දිගු කොණ්ඩෙන් උදේ නාපු නිසා තාමත් තෙත බේරෙනවා. ඒ වගේම තාත්තගෙන් මට ඇවිත් තිබුණ කොළ පාට ලොකු ඇස් නිසා මගේ සුදු පාට රවුම් මූණට ඇවිත් තිබුණේ අමුතුම ලස්සන. කර ටිකක් කැපිලා තිබුණ මගේ ගවුමෙන් පේන බෙල්ල කොටස හීනි චේන් පට නිසා තවත් කැපිලා පෙනුණා. අවුරුදු 20ක් වුණ මට තිබුණේ අවුරුදු 16ක වගේ ලාබාල කට් ලුක් එකක්. ඒ වගේම අම්මගෙන් මට උරුම වුණ දෙයක් තමයි ලස්සන හැඩැති ඇද මේකට තවත් එක හේතුවක් තමයි මං පුංචි නැටුම් ගුරුවරියා. අපේ පුංචිගේ නැටුම් පන්තියේ පොඩි පැටවුන්ට නැටුම් කියලා දෙන්නේ මං තමයි. මං පුංචි කාලේ ඉඳන් ආස කරේ නර්තනයට. ඒ නිසා එල්වලින් පස්සේ නැටුම් උගන්වන්න තෝරගත්තේ. ආයේ ඉගෙන ගන්න ආසාවක් නැති වුණේ අපේ ගෙදර තිබුණ ආර්ථික ප්‍රශ්න එක්ක. අපේ අප්පච්චි පියල් විජේ බණ්ඩාර තාත්තා කරේ ගොවිතැන. අපේ අම්මා ලාලනී දමයන්ති එයා නම් ගෙදර වැඩ අප්පච්චිගේ වැඩ වලට උදව් වුණා. අම්මා හරිම උත්සාහවන්තයි. අපිට තිබුණේ ඉස්සර මැටි ගෙයක් ඒත් දැන් අම්මගේ අප්පච්චිගේ උත්සාහයෙන් අපිට ඉන්න පුළුවන් විදියට පොඩියට ලස්සන ගෙයක් හදාගත්තා. මගේ අක්කා සියානා විහන්සි එයා නම් මෙහෙ පොඩි බෑන්ක් එකක වැඩ. එතකොට අපේ නසරානි මල්ලි සදෝ වහන්ස මල්ලි නම් තාම ඉස්කෝලේ 10 වසරේ ඉගෙන ගන්නවා. කල්පනාවේ හිටිය මං උඩ ගියේ වෙලාව දැකලා හොදටම පරක්කුයි. ඉක්මනින් කොණ්ඩේ ටිකක් පීරගෙන කොණ්ඩේ පිට දිගේ කඩා දාලා පුංචි කට්ටක් දෙපැත්තෙන් අල්ලලා ගැහුවේ තාමත් කොණ්ඩේ තෙත නිසා. මූණේ සහ අත්වල ක්‍රීම් ටිකකුත් ගාගෙන ඕඩි කොලෝන් ටිකක් බෙල්ල දෙපැත්තේ ගා ගත්තේ ඒක මගේ පුරුද්දක් නිසා. මං ගෙදර හිටියත් කොහේ ගියත් මට නැතුවම බැරි මගේ රෝස් සුවඳ පර්ෆියුම් එක ඒක නම් මගේ ආත්ම සුවඳ වෙලා ඉවරයි. මට මේක දුන්නේ විශේෂ කෙනෙක් නිසා. එයා ගැන කියනවා නම් සුදු මේ ආච්චි ඇවිල්ලා ලෑස්ති වෙලා ඉවර නම් එන්න. හරි මේ එනමු. ආච්චි අම්මට පාරට යන්න කියන්න. මං දුවන් එන්නම්. කාමරෙන් එළියට එනකොට අපේ නසරානි මල්ලි ටව් එකක් දාගෙන අම්මා හැදුව කිරිබත් පිගානකට වග කියනවා. හිමින් කනවා හිර වෙයි. කියලා ඔළුවට ටොක්කක් ඇනලා දිව්වේ මාව අල්ලගන්න කලින්. අම්මේ මේකි මට කන්න දෙන්නේ නෑ. හැමදාම මල්ලිගේ මගේ බලි නිසා අම්මා ඒවා ගණන් ගන්නෙ නෑ. කොච්චර රණ්ඩු වුණත් මල්ලි මගේ පණ තමයි. ඉක්මනට පන්සල් ගිහින් ආවේ අයලා ඇවිත් කියලා හිත. ආච්චි අම්මා නම් එයාගේ සමිතියේ වැඩකට මග නතර වුණා. මට යන්න කියලා. වේලයායට මායිම් වෙලා තිබුණ අපේ ගෙදර වත්ත වැහිලා තිබුණේ එක ගස් වර්ග වලින්.
ගෙදරට සුදු හුණු ගාලා තිබුණු නිසාත් වත්ත පුරා සුදු වැලි පොළව නිසාත් මේ නිස්කලංක බව සහ සුන්දර බව තවත් වැඩි වෙලා මට පේනවා වෙලයාය මැද්දෙන් එනකොට. ඈත තියාම දැක්ක ඇයගේ වාහනේ නෙමෙයි. ඇයගේ වාහනේට වඩා ලස්සන කළු පාට BMW ගණයට අයත් සුඛෝපභෝගී වාහනයක්. මං ලෝමත් අත් දෙකෙන් උස්සගෙනම කොණ්ඩෙත් වන තවත් වේගෙ වැඩි කරලා දුවගෙන ආවේ මේ වාහනේ කාගේද කියලා හිත ඒත් එක්කම මගේ ඇස් නතර වුණේ මගේ ඉස්සරහින්ම වගේ පොන් එකක් කනේ ගහගෙන පිරිමි ළමයෙක් අපේ මිදුලේ සිය බලා ගහ යට ඉද්දි මගේ ඇස් විනාඩියකට දිව්වේ එයාගේ මූණ පුරාවට හිනා කදුලක් නැති ඒ මූණේ තිබුණේ මහා ආඩම්බර පෙනුමක් ගානට කපලා තිබුණ රාළ කරලුත් නැති ස්ට්‍රේටුත් නැති කොණ්ඩේ උඩට කරලා වගේ හදලා තිබුණේ. කළු පාට ටී-ෂර්ට් එකකට ගුරු පාට වගේ ෂෝට් එකක් ඇදලා ඉදපු එයාගේ අතේ කළු පාට අයිවොච් එකක් බැඳලා හිටියේ. එයාගේ බෙල්ලේ දාලා තිබුණ රත්තරන් මහත චේන් එකෙන් එයාට ගෙනත් තිබුණේ ආඩම්බරකාර ලස්සනක්. මෙයා නම් ජිම් යනවද කොහෙද එයාගේ පිරුණු අත්ගොබ වලින් හා ගානට තිබුණ ඇඟ දැක්කම මට හිතුනේ. අනේ මොනාද දෙයනේ මම මේ හිතන්නේ. අඩේ අලීෂා කවුද බං මේ ප්‍රින්සස්? ඒත් එක්කම අපේ ගේ ඇතුලේ ඉඳන් ආව තව පිරිමි ළමයෙක් කියද්දි මං ගැස්සිලා එයාගෙන් ඇස් අහකට ගන්නවත් එක්කම මං ඇස් කොනෙක් දැක්කා ඒ මූණේ කට කොනකින් හීනි හිනාවක් හැදෙනවා. ඒත් එක්කම ඒරුව මාව පහු කරන් ගේ ඇතුලට යනකොට දැනුණ අමුතුම පර්ෆියුම් සුවඳ මගේ නාස්පිඩු හරහා යද්දි ඉබේටම මගේ ඇස් පිය වුණා. මොනා වුණත් ආඩම්බරකාරකම ඇතුලේ තිබුණේ පට්ට ඩීසන් ලුක් එකක්. අර අනිත් අයගේ කෑගැහිල්ලට අලීෂා අයත් ගෙයින් එළියට ආවේ ඒ එක්කම. මාමී අපේ සුදු චූටිනේ ඇවිත් තියෙන්නේ. අයියලා කලින් ආවද තව හවස් වෙනවා කිව්වනේ. ඒකෙන් වැඩක් නෑ කෝ මට ගෙනපුවා. මුකුත් ගේන්න බැරි වුණා සුදු හදිස්සියේනේ ආවේ. එහෙම කියද්දි මං මූණත් බෙරි කරන් ගේ ඇතුලට එද්දි අලීෂා අයයි අනිත් අයත් මගේ පස්සෙන් ගේ ඇතුලට ආවේ. අර ආඩම්බරකාරය නම් පුටුවක ඉඳන් ෆෝන් එකට එබීගෙන ඉන්නවා. නිකන්වත් ඔළුව උස්සලා බලන්නේ නෑ. මොනවද දන්නේ නෑ ෆෝන් එකේ ඔච්චර බලන්නේ. සාලේ අපේ ගෙදර අය නම් කවුරුත් පේන්න හිටියේ නැහැ. අපේ මස්සිනා මුකුත් ගෙනාවේ නෑ කිව්වට සාලේ තිබුණ චොක්ලට් මල්ලක් මං අතට දුන්නේ. පිංකූ මස්සිනේ කියලා මං අයියට හග් එකකුත් දුන්නා. මොනා වුණත් මාවත් මතක් වුණානේ ඇයට. අලීෂයෝ අපිට මෙයාව හඳුන්වලා දෙන්නේ නැද්ද? උඹට නම් කෙල්ලෝ හදුවලා නොදෙන තරමට හොඳයි. ඕ නේද උඹට ඉරිසියයිනේ අපිට කෙල්ලෝ සෙට් වෙයි කියලා. හරි මේ ඉන්නේ අපේ සියානාගේ මෝඩ නංගි ධ්‍යානා සදලියා. නමටම ගැලපෙනවා හැබැයි කෙල්ලත් අමාවකට හද පායලා වගේනේ. එහෙම කියද්දි මට ඉබේටම බැලුනේ අර නපුරු ඇස් තියෙන ආඩම්බරකාරයා දිහා. එයා මං දිහාත් බලලා අර අයටත් බැල්මක් දාලා බිම බලාගත්තේ. එතකොට මේ අයලා කවුද? මං එහෙම අපේ මස්සිනාගෙන් ඇහුවේ අර ආඩම්බරකාරයා ගැන දැනගන්න තිබුණ ආසාවට. මේ ඉන්නේ තෙනුල්. එතකොට අතන ඉඳගෙන ඉන්නේ ආරත් දෙයව් සූරිය බණ්ඩාර සුදු අහලත් ඇති ඒ නම නම් කොළඹ අවට ගොඩක් හොටෙල් තියෙන්නේ මුගේ තාත්තට තමයි. මුන් දෙන්නා තමයි මගේ ඉස්කෝලේ යන කාලේ ඉඳන් යාළුවෝ. දෙන්නම ළඟදී තමයි රට ඉඳන් ආවේ. ඒකයි කලින් දැකලා නැත්තේ. ආරා අයියා කියපු ඒ වගෙන් මට ඒ නම විතරයි අහුනේ. මං මගේ හිතින්ම ඒ නම කීප පාරක් මුමුණ ගත්තේ ඒ කියලා මටම තේරෙන්නේ නැහැ. ඉතින් ළමයි මේක මගේ පළවෙනි නවකතාව. ඒ හින්දා මගේ පේජ් එකට ගිහිල්ලා පේජ් එකේ කොටස නිසා මේකට ලයික්, කමෙන්ට් දාන්නත් අමතක කරන්න එපා. ඉස්සරහට මේ කතාව තව අලුත් වෙනවා. ඒ හින්දා පේජ් එකට එකතු වෙන්න. මං ඔයාලට ගොඩක් ආදරෙයි.